කලා විෂයන්ගේ තියෙන ප්‍රබලතම විෂයක් තමයි ජියෝග්‍රෆි කියන්නේ. ආලික හා අවකාශීය මානයෙන් පෘථුවිය මත ඇති ප්‍රපංචයන්ගේ විවිධත්වය අධ්‍යයනය කරන ප්‍රායෝගික වගේම සුන්දර විෂයක් තමයි භූගෝල විද්‍යාව කියලා කියන්නේ. පෘථුවිය පද්ධතිය ගැන, පාෂාණ ගැන, වනාන්තර ගැන, ආපදා ගැන, ගිනි කඳු, භූමිකම්පා මේ වගේ ස්වභාවික සංසිද්ධීන් වගේම මානව කටයුතු, මානව ජනාවාස පිළිබඳව, කෘෂි කර්මාන්තය පිළිබඳව, නාගරීකරණය පිළිබඳව, කර්මාන්ත පිළිබඳව මේ වගේ මානුෂ සාධකත් එක්ව තැනෙන පුළුල් විෂයක් තමයි භූගෝල විද්‍යාව කියලා කියන්නේ. මේ නවීන භූගෝල විද්‍යාත්මක සිතියම් ක්‍රමවේද, භූගෝලීය තොරතුරු පද්ධති මේ වගේ අංශවලිනුත් අපේ විෂය සන්නද්ධයි. ප්‍රායෝගික වගේම සුන්දර විෂය ඉහළ ඉසෙට් අගයක් සමග සරසවි පාඨමාලා ගණනාවකට ප්‍රවේශය සපයන උසස් පෙළ කලා අංශයේ පවතින ප්‍රබලතම විෂයක්. මේ භූගෝල විද්‍යාව විෂය සාරවත්ව ප්‍රායෝගිකව ඉගෙන ගන්න ගමන් ඒ වගේම තමයි උසස් පෙළට උසස් සාමාර්ථයක් ලබා ගන්නත් අපි මඟ පෙන්නනවා. 2027 උසස් පෙළ අපගේ පන්ති මාලාවන්ට රත්නපුර තක්ෂිලා හොරණ සමත් යන ආයතනවල වගේම ඔන්ලයින් හරහා දිවයින පුරා විසිරී ඉන්න දරුදැරියන්ට සම්බන්ධ වෙන්න පුළුවන්. මම ඔබේ භූගෝල විද්‍යා දේශක ඉසුරු බණ්ඩාර.